සම්බුදු සමවත් පූජා. සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ පෙළහර. හැම දෙනාටම තෙරුවන් සරණයි. උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ අනන්ත ආශිර්වාදය ලැබමින් ඒ ගුණයන්ට නැඹුරු වෙලා කටයුතු කරගෙන ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගන්නට මහඟු අභිලාෂයෙන් කටයුතු කරගන්නට යෙදෙන ගිහි පැවිදි ආදී වන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනා වූ සිව්වණක් පිරිසටම මහා යහපතක් ගොඩ නැගෙන වැඩෙන මහා පින්කමක් තමයි ඉෂ්ට සිද්ධ වෙන්න යෙදෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ අනන්ත සමන්නාගත වන්නා වූ සමාධිය අති උත්තරීතරයි. උන්වහන්සේලාගේ සමාධි ගුණයට කරන ගරු ගුණ උපහාර පූජාවක් වේද ඒ පූජාවෙන් නැගෙනා වූ අනන්ත ආශිර්වාදය අප්‍රමාණමයි කියලා සිහිපත් කර ගන්න ඕනේ. එනම් මේ පින්වත් හැම දෙනාම කල්පනා කර ගන්න ඕනේ. ඔබ අපි සියලු දෙනාටම සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා සමාධි ගුණ කඳ සිහිපත් කරගෙන ඒ උතුම් ගුණ කඳට කරන ගරු ගුණ උපහාර පූජාවන් වශයෙන් මහා පූජාවක් ඉෂ්ට සිද්ධ කර ගන්නට අවස්ථාවක් ඉඩ ප්‍රස්තාවක් උදාපත් වී තිබෙනවා. එහෙමනම් හඳුන් කූරු පූජාවක්, හඳුන් කූරු ලක්ෂයක පූජාවක්, හඳුන් කූරක් වශයෙන් එහෙමනම් පූජා කරගන්නේ කුමක්ද කියලා මොහොතකට කල්පනා කරලා බලන්න ඕනේ. මේ ගොඩාක් පින්වතුන්ලා මේ පිළිබඳව අවබෝධයකට පත් වෙලා ඇති. නමුත් යම් තාක් අවබෝධයකට පත් විය යුතු ඒ වගේම අවබෝධයකට පත්වීමට පුණ්‍ය වාසනාවක් තියෙන හැම දෙනාම එහෙනම් මේ කාරණාව පිළිබඳව මනසේ හිත පිහිටුවා ගන්නට ඕන. හඳුන් කූරක් පූජා කරනවා කියලා කියන්නේ මේ ආමිෂ පූජාවක් විදිහට ඔනෝහේ පූජා කරලා යන එකක් එහෙම නෙවෙයි. ශාසනික වශයෙන් සාදුකාරයක් දුන්නත් ඒ සාදුකාරයක් දෙන අවස්ථාවේදී ඒ සාදුකාරයක තියෙන අර්ථය දැනගෙන දැකගෙන අවබෝධ කරගෙන එහෙනම් ඒ සාදුකාරය දෙනවා නම් ඒ නැගෙනා පුණ්‍ය ශක්තිය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා එහෙනම් මේ හඳුන් කූරු පූජාවක් පූජා කරගන්නට යන මොහොතේ පින්වත් හැමදෙනාම කල්පනා කර ගන්නට ඕනේ. තමන්ගේ හිත පිහිටුවා ගන්න ඕනේ කොහොමද කියන කාරණාව. පින්වතුනි මේ උතුම් වන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ සමාධි ගුණයට කරන ගරු ගුණ උපහාර පූජාවක් විදිහට එහෙනම් මේ හඳුන් කූරු පූජාවල් මේ අද මේ වර්තමානයේ තුලදී පමණක් නෙමෙයි බොහෝ ඈත අතීතයකදී පටන් මේ හඳුන් කූරු පූජාවන් ඉස්ස සිද්ධ කර ගන්නට යෙදුණා. විශේෂයෙන් කල්පනා කර ගන්න ඕනේ ධූපදායක තේරාපදාන පාළියේ විශේෂයෙන් තේරාපදානයේ 26 වෙනි තේරාපදානයට අනුකූලව ඒ ධූපදායක එහෙමනම් මේ මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝ පහළවන්නට යෙදුණා සිද්ධාර්ථ කියන නමින්. ඒ පහළවන්ට යෙදුණා වූ සම්බුදු පියාණන් වහන්සේගේ සුගන්ධවත් කුටිය එහෙම නැත්නම් සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළා වූ කුටිය සුවඳ දුම් පූජාවකින් එහෙමනම් පිදුමක් පූජා කළා. එහෙමනම් මේ පූජාවේ අනුවසින් අනුභවයෙන් කල්ප 94ක් දුගතියක නොවැටි නිවන පූර්ණේ කර ගන්නා තෙක්ම ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපි ඔබ සියලු දෙනාම මේ ඉන්නා බුද්ධ රාජ්‍ය ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් වූ සම්බුද්ධ ශාසනය තුළ අරිහත්ත්වයට උදාපත් කරගෙන නිවන පූර්ණේ කර ගන්නට උන්වහන්සේට අවස්ථාව ඉඩ ප්‍රස්තාව උදාපත් වෙන්න යෙදුනේ එදා ඒ පූජා කළා වූ පූජාවේ අනුවසින් අනුභවයෙන්. එහෙනම් කල්පනා කර ගන්න ඕනි මේ සූඳුම් පූජාවන් කියන කාරණාව මේ අද ඊයේ මෑත ඉතිහාසයේ ආදී වශයෙන් පටන් ගත්ත දේවල් නෙමෙයි. බොහෝ ඈත අතීතයේ අනන්ත සංසාරයේ පටන් කෙරුණා වූ මහා පිංකම්. ඒ නිසා පින්වත්නි හැම දිනම කල්පනා කර ගන්න ඕනි ඔබ අප හැම දිනාටම මේ පුණ්‍ය වාසනාව උදාපත් වෙලා තිබෙන්නේ. ඒ වගේම පූජාවක් කරන්නේ ඇයි කියන කාරණා පිළිබඳව අවබෝධයකට පත් වෙන්න ඕනි. මේ හැම දිනම විවිධ ආකාරයෙන් ඒ පිළිබඳව අවබෝධයකට පත් වෙලා තිබෙනවා. එහෙනම් ඒ අවබෝධය තව තවත් ප්‍රත්‍යක්ෂ කර ගන්නටයි අවශ්‍ය වෙන්නේ. ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ අනන්ත අපරිත වන්නා මහා ගුණ කඳ උදෙසා වැඳුමක් වැඳීම පූජාවක් තිබීම සාදුකාරයක් දීම ආදී වශයෙන් ඒ කරගන්නා සියලු පුණ්‍ය ශක්තියන් තුලින් හැම දිනාටම නිවන පසක් කර ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් උදාපත් වෙනවා. එහෙනම් ඒ නොසැලෙන සමාධි ගුණය කුමක්ද මොහොතකට සිහිපත් කරලා බලන්න ඕනි. සමාධි ගුණයකට නැඹුරු වෙලා කටයුතු කර ගන්නට යෙදෙනවා නම් එහෙමනම් ඒ රාග, දේශ, මෝහ කියනා මේ ගිනි ස්වභාවය දුරු කර ගන්නට තමයි ඊට ප්‍රස්තාව උදාපත් වෙන්නේ.
නත්ති රාග සමන්නග්ගී බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ රාගයේ සමාන ගින්නක් නැහැ. ඒ වගේම ද්වේෂයේ සමාන, මෝහයේ සමාන ආදී වන්නා මේවා විග්‍රහ කළ දෙමිනි ගිනි විදිහට. එහෙමනම් මේ ගින්නක් ඇවිලලා ලෝක සත්වයා විනාශයෙන් විනාශයටපත් වෙනවා. එහෙමනම් ඒ තිබෙනා ස්වභාවය දුරු කර ගන්නට නම් ඍජු ගුණයට නැඹුරු වෙන්නට ඕන. එහෙනම් ඍජු ගුණය කියන්නේ කුමක්ද? මේ දස අකුසල් ගති දුරු කරගෙන දස කුසලයට නැඹුරු වෙලා නිවන පරිපූර්ණ කර ගන්නට හිත පිහිටුව ගන්නා වූ ස්වභාවය. එබඳු ස්වභාවයකටපත් වෙන්නා වූ යම් කිසි සත්පුරුෂයෙක් ඇද්ද? එහෙමනම් ඒ සත්පුරුෂයා මොහොතක් ගානේ මේ සසර දුක් ගිනි නිමා කරගෙන නිවන ප්‍රත්‍යක්ෂ කර ගන්නටයි පියවරවල් තබන්නේ. එහෙනම් අන්නේ ස්වභාවය තමයි එහෙනම් මේ හඳුන් කෝරකින් දිස්වන්නේ කියලා මොහොතකට සිහිපත් කර ගන්නට ඕනි. එහෙමනම් ඒ හඳුන් කෝරක ඍජු භාවයෙන් පවතින යම්සේද එහෙමනම් ඒ දස අකුසල් ගති වලින් දුර වෙලා තොර වෙලා කටයුතු කර ගන්නවා කියන ඍජු ගුණය කෙලින් ඉන්නවා කෙලින් හිට ගන්නවා කියන ගතියයි එහෙමනම් ඒ බුද්ධ භූමියේ තමන් කටයුතු කර ගන්නවා කියන ස්වභාවය තමයි එහෙමනම් ඒ ඍජු ගුණයෙන් පෙන්වුම් කරන්නේ. එතකොට සත්පුරුෂයා තුළ තිබෙනා රාග දේශ මොහ කියන ස්වභාවය ක්‍රමයෙන් දුර වී යන ස්වභාවය තමයි එහෙමනම් ඒ හඳුන් කෝරක් ක්‍රමයෙන් කෙටි වෙනවා කියන අයුරින් දක්වන්නට යෙදෙන්නේ. ඒ වගේම හඳුන් කෝරක් කෙටි වෙනවා කියන්නේ මොකක්ද එහෙනම්? එහෙනම් අන සම්බුදු ශාසනය පෙරදරි කරගෙන සම්බුදු පියාණන් වහන්සේලා දේශනා කළ ගුණයට නැඹුරු වෙලා කටයුතු කරගන්න. ඒ ලෝක සත්‍යයට එහෙමනම් ඒ තිබෙනා වූ රාග දේශ මොහ කියනා වූ ස්වභාවය ක්‍රමක්‍රමයෙන් දුරු කරගන්න කලෙහි භව ගමන කෙටි වෙන අයුරු තමයි එහෙමනම් හඳුන් කෝරක් කෙටි වෙන ආකාරයෙන් පෙන්වුම් කරන්නට යෙදෙන්නේ. හඳුන් කෝර නිවිල යන්නේ යම්සේද එහෙමනම් ඒ සත්පුරුෂයා මේ භව ගමන නිමා කරලා නිවනින් නිවි සැනහෙන බව සිහිපත් කර ගන්නට ඕනේ. එහෙනම් එබඳු වූ ගුණ කඳ දරාගෙන විශේෂයෙන් ඒ උතුම් ලෝතුරා බුද්ධ රාජ්‍ය විශේෂයෙන් ඒ උතුම් වන්නා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සම්මා සම්බුද්ධ රාජ්‍යය පහළ කරමින් ලෝක සත්වයාට ඍජු ගුණයට නැඹුරුලා කටයුතු කරගෙන නිවන් පූර්ණය කර ගැනීම උදෙසා අවශ්‍ය ඉඩ ප්‍රස්තාව ළඟා කර ගන්නට ලබා ගන්නට අවශ්‍ය වන්නා වූ මගහසර විද්‍යාමාන කළා. එහෙනම් මේ ගුණ කඳර කරන ගරුගුණ උපහාර පූජාන වශයෙන් තමයි එහෙමනම් මේ හඳුන් කුරු ලක්ෂයක පූජාවක් පූජා කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ලක්ෂයකට නොවඩු වශයෙන් ලක්ෂයකට වඩා වැඩි පූජාවක් තමයි සිහිත කර ගන්නට යෙදෙන්නේ. එහෙමනම් ලක්ෂය කියලා කියන්නේ එහෙමනම් ඩොට් එකක් එහෙම නැත්නම් තිතක්. එහෙමනම් ඒ තිතටම වැඩේ කරනවා කියන අර්ථය හරියටම වැඩේ කරනවා කියන අර්ථය. එහෙමනම් අපි ඔබ හැම දිනාටම නිවන පූර්ණේ කර ගන්නට යන ගමනේදී සමාධිය එහෙම නැත්නම් මේ සමාධි ගුණය ඉන්ද්‍රියක් බවට පත් වෙමින්ද ඒ වගේම සමාධිය බලයක් බවට පත් වෙලා ඒ උතුම් මන්නා වූ ප්‍රඥාව පහළ කරගන්න අවශ්‍ය මහා ප්‍රත්‍යපරස ගොඩනැගීවාගෙන අදහසින් යුක්තව ඒ උතුම් මන්නා නිවන පූර්ණේ කරගන්න හේතු වාසනා නැගේවාගෙන අදිෂ්ඨානින් උතුමයි හඳුන් කුරු පූජාව ඉස්තර සිද්ධ කර ගන්නට ඕන. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම කල්පනා කරගන්න ඕනි. ආමිස පූජාවක් විදිහට නෙමෙයි ප්‍රතිපත්ති පූජාවක් විදිහටයි මේ පූජාව ඉස්තර සිද්ධ කර ගන්නට යෙදෙන්නේ. එතකොට එහෙනම් දස අකුසල් ගති දුරු කරගෙන දස අකුසල් ගති වලින් තොර වෙලා ඍජු ගුණයට නැඹුරු වෙලා අවංක භාවයෙන් යුක්තව ඍජු ගුණයෙන් යුක්තව බුද්ධ භූමිය තුල කටයුතු කරගෙන නිවන් මඟ වඩනවා කියන ඒ අර්ථ අවබෝධ කරගෙන එහෙමනම් මේ අවබෝධයෙන් යුක්තව ඥාන සම්ප්‍රයුක්තව එහෙමනම් මේ පූජාවන් සඳහා සහසම්බන්ධ වෙන්නට ඕනේ. එනිසා හැම දිනාටම ඒ උතුම් වන්නා වූ ගුණ කඳ උදෙසා කරන ගරුගුණ උපහාර පූජාව තුළින් නැගෙන වැඩෙන පිහිටනන්ත ආශිර්වාදය උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය පෙරදරි කරගෙන සමාධි ගුණෙන් වඩා වර්ධනය කර ගනිමින් සංසාර දුක්ඛඳ නිමා කරගෙන නිවනින් නිවි සැනසෙන්න අවශ්‍ය වන්නා වූ මහා ප්‍රත්‍යපරසල ගොඩනැගී වැඩි පිහිටන්ට යෙදෙන මහා පූජාවක් සේම ඉෂ්ට සිද්ධ කර ගැනීමට හේතු වාසනා පහළ වේවා කියන අදිෂ්ඨානය තවමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම යහපතක්ම උදා වේවා.